මද රස්න වතුර කෝප්ප එකක් අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි සීනි චුට්ටක් මේක දිය කරගන්නවා. ඊට පස්සේ තමයි අපි ඊස්ට් ටික ඇඩ් කරලා හොඳින් මිශ්‍ර කරගන්න. මේක තමයි පීසා එක හදන එකේ මූලික පියවර. ඊස්ට් ටික ඇක්ටිවේට් කරගන්න. මේ තියෙන්නේ හරියට විනාඩි 15කට පස්සේ ඊස්ට් ටික ඇක්ටිවේට් වෙලා තියෙනවා. දැන් අපි මේකට පිටි කෝප්ප එකමාරක් දාගන්න ඕනේ. මම මුලින්ම පිටි කෝප්පයක් දාලා කලවම් කරනවා. ඊට පස්සේ තමයි අපි අනිත් පිටි කෝප්ප භාගය එකතු කරන්නේ. මේ අතරතුරේ අපි මේකට එකතු කරගන්න ඕනේ ලුණු. ඊට පස්සේ මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. හැන්දෙන්නම් අමාරුයි. මම වතුර ටික තෙත ගතිය මික්ස් වෙනකන් හැන්දෙන් කලවම් කරලා ඊට පස්සේ අතින් තමා අනාගත්තේ. මේකට මම බටර් චුට්ටක් එකතු කරා. මොකද අර ඔයිලි ගතියක් තියෙන්න ඕන නිසා. දැන් මේ ඩෝ එක හොඳට නීට් කරගන්න. නීට් විදිහට ඩෝ එක එන විදිහට හදාගන්න. දැන් අපිට මේකට වීදුරු භාජනයක් ඕන වෙනවා. ඊට පස්සේ අපි හොඳට නීට් කරගත්ත පිටි ඩෝ එක මේ විදිහට වීදුරු භාජනයේ තියලා මේ හරියටම ගන්න මම පැයකට පස්සේ. එතකොට ඩෝ එක ඩබල් සයිස් වෙලා තියෙනවා. දැන් මම මේක ආයෙත් සැරයක් නීට් කරනවා. ඒ කියන්නේ ගොඩක් මේ තදට නීට් කරන්න ඕනේ නැහැ. සොෆ්ට් විදියට නීට් කරන්න. ඒ කියන්නේ මම මේ වීඩියෝ එකේ කරන විදියට කරන්න. දැන් ආයෙත් මේක අපි වහලා පැයක් වගේ තිබ්බම මේ ආයෙත් පැයකට පස්සේ ආයෙත් මේ වගේම කලින් වගේම ඩෝ එක ඩබල් සයිස් වෙලා තියෙනවා. දැන් මේ වෙලාවෙත් මම ආයෙත් අර විදිහට සොෆ්ට්ලි ඩෝ එක නීට් කරලා ආයෙත් අර විදිහටම වහලා තියෙනවා. දැන් අපි මේ අතරතුර චීස් සෝස් එක හදා ගන්නවා. පීස් එකට ඕන වෙන මුලින්ම අපි පොඩි චාච්චයක් රත් කරගෙන ඒකට බටර් ටිකක් ඇඩ් කරගන්නවා. බටර් මේ සැන්දක් වගේ දැම්ම නම් ඇති. මේ වෙලාවේ ගින්දර ගොඩාක් අඩු කරලා තියාගන්න. ඊට පස්සේ අපි ඇඩ් කරනවා පාන් පිටි මේ සැන්දක් වගේ. ඊට වඩා අඩුවෙන් දැම්මත් කමන්නේ. අපි මේක ගන්න අර සෝස් එකේ thickness එක හදාගන්න. දැන් මේක පොඩ්ඩක් අපි කැඩි නැති වෙන්න හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් මේ වගේ බුබුලු දානකොට අපි මේකට ඇඩ් කරගන්නවා කිරි කෝප්ප භාගයක්. ඊට පස්සේ තියෙන අපිට මේක හොඳට මික්ස් කරගන්න. මේක තික් වෙනකම් මික්ස් කරගන්නයි තියෙන්නේ. අපි මේ වෙලාවේ ලුණු පොඩ්ඩක් එකතු කරගන්නවා. මේකේ අර ටේස්ට් එක වැඩි කරගන්න. මේ වෙලාවේ ගින්දර ගොඩක් අඩුවෙන් තියාගන්න. ගොඩක් අඩුවෙන් කියන්නේ නෝමල් ගින්දරක් තියාගන්න. ගොඩක් වැඩි කරන්න නැතුව. දැන් සෝස් එකේ thickness එක ඇවිත් තිනවා හොඳට. ඇත්තටම මේක අර චීස් දාලා හදනවා වගේම හොඳ චීස් රස එන ඒ thickness එකක් තියෙන රස සෝස් එකක්. දැන් මම මේකට ඕන ටොපින්ග්ස් ටික තමයි හදාගන්නේ. මම අද මේකට දාන්නේ සොසේජස් කරලා කීපයක් අරගෙන මේ වගේ පොඩියට කපා ගන්නවා. ඇත්තට මේකට දාන්න ඕනේ මාළු මිරිස්. මට ගෙදර තිබුණේ මම ගහින් මිරිස් කරලා කඩාගෙන තමයි දැම්මේ. මේක හැබැයි අර බෙල් පෙපර් වගේ. ඊට පස්සේ අපි මේකට පීසා සෝස් එක හදා ගන්න ඕනේ. ගෙදර තිබුණු තක්කාලි සෝස් පැකට් දෙකක් තිබුණේ. ඒ දෙක ගත්තා. ඒකට ගාලික්
චොප් කරගෙන ඇඩ් කරා. ඊට පස්සේ මිරිස් කුඩු ටිකක්, කෑලි මිරිස් කුඩු මේ ටික දාලා හොඳට මික්ස් කරන්න. ලුණු ඇඩ් කරන්න ඕනේ නැහැ. මට මේ සෝස් එක පොඩ්ඩක් තික් වැඩි වගේ දැනුනේ හින්දා මම මේකට ඔයිස්ටර් සෝස් ටිකක් ඇඩ් කරනවා. ඊට පස්සේ ඒකත් හොඳට මික්ස් කරගන්නවා. දැන් තියෙන්නේ අපිට පීසා එක රෙඩි කරන්න තමයි. මේ තියෙන්නේ පීසා ඩෝ එක ආයෙත් හරියටම පැය භාගයකට පස්සේ. මේක අපි චුට්ටක් කියන්නේ ගොඩක්ම නීට් කරන්න නිකන් අපි සොෆ්ට් විදිහට ඒක අර පිපුණ එක අයින් කරගන්නවා. දැන් අපි අපේ පීසා එක හදන ට්‍රේ එකේ ඔයිල් ටිකක් ගාගත්තා. දැන් තියෙන්නේ අර ඩෝ එක පීසා එක විදිහට මම මේක අද රවුමට හදන්නේ නැත්නම් අපිට මේක අර අපේ ට්‍රේ එකේ ෂේප් එකටම හදාගන්න පුළුවන්. මම රවුන්ඩ් ෂේප් එකට තමයි පීසා එක හදාගන්නේ. අපි මේක ඕන විදිහට කියන්නේ වටේ අර පොඩි ඝනකමක් තියාගන්න. හොඳට මේක තුනී කරගෙන පීසා හැඩයට හදාගන්න. රවුම් හැඩයට හදාගන්න. මම අයින පොඩි මාජින් එකක් වගේ තියුවා. දැන් මම ෆෝක් එකක් අරගෙන මේකේ මැදට තියෙන අර බබල්ස් වගේ යන්න ඒකෙන් පොඩ්ඩක් සිදුරු කරගත්තා. ඊට පස්සේ මම පීසා අපි හදාගත්ත සෝස් එක මේකේ ඇප්ලයි කරගත්තා. දැන් තියෙන්නේ ටොපින්ග්ස්. ඊට කලින් අපි හදාගත්ත චීස් සෝස් එක මේකට දාගන්නවා. මේ විදිහට අපි චුට්ටක් එක හොඳට ඇප්ලයි කරගන්න ඕනේ. මේ කොහොමත් ඇතුලේ දිය වෙනවනේ. මේක oven එකේ දානකොට ඊටත් කලින් අපි oven එක ප්‍රීහීට් කරගන්න ඕනේ. විනාඩි 15ක් දැම්මා සෙල්සියස් අංශක 225 උෂ්ණත්වයට. ඊට පස්සේ මම මේ දැන් ටොපින් ටික මේක රෙඩි කරගන්නවා. මම සොසේජස් and මිරිස් කරල් අරුණාම අනියන් ටිකත් රෙඩි කරගත්තා මේකට ටොපින් විදියට. ඉතින් මේ වගේ ඊසි රෙසිපි try කරන්න මාව follow කරලා තියාගන්න. bye